මේ මම දැන් ඔය නිවාඩි වෙලා කෙලින්ම සඳුදාන යන්නේ වැඩට යද්දි වරකපලට යන්න ඕනේ උදේ මං හිඟුලියෙන් බස් එක ගෙනකලා වරකපලට යනවා. මට ඒක කිලෝමීටර් 40ක් විතර සෙට් වෙනවා. මම දැක්කා මට ඉස්සරහා හිටගෙන ඉන්නවා මේ අයියා කෙනෙක් වෙලා අවුරුදු 35ක විතර මට ඉඳ ගන්න සෙට් වුණා. මම කලින් නැගින්නේ. එයා මාව නැල්ලෙන් තමයි නැග්ගේ. එයාට ඉඳ ගන්න සෙට් වුණා. ඊට පස්සේ බස් එක ගියා. ඒක දුරක් යද්දි උතුවන් කන්ද හම්බුණා. උතුවන් කන්දේදී එක්කෙනෙක් බස් එකට නැග්ගා. මට ඉස්සරහා හිටපු අර අයියාගෙන් ඉඳ ගන්න ඉල්ලුවා. එතකොට අරයා මේ දුර කෙනෙක් නේ කියලා හිතලා දුන්නා. අරයා කිව්වා මට පොඩ්ඩක් අසනීපයි ඉඳ ගන්න දෙන්න. ඉඳ ගන්න දුන්නා අරයා. ඊට පස්සේ දැන් මං අරයට ඉඳ ගන්න දීලා අයියා හිටගෙන යනවා. මම එතකොට ඉඳගෙන මම බලාගෙන හිටියා. එයා හිටගෙනමයි හිටියේ. එතනට වෙලා හිටියා. පොඩ්ඩක් සෙනගත් හිටියා බස් එකේ හිටගෙන පහලවක. දැන් වැඩේ කියන්නේ අර අසනීපයි කියපු කෙනා මම බහින්න කලින් බැස්සා. වරකපල්ල කලින් බැස්සා. මුකුත් කියන්නේ නැතුව එලිම රඩබඩ ගාලා බැස්සා. එයා අර එයාට ඉඳ ගන්න සීට් එක දුන්නේ කෙනාට සීට් එක රිටර්න් කරේ නැහැ. සාමාන්‍යයෙන් ඒක මම හිතනවා ඒක එයාට තව ටිකක් හිතන්න තිබ්බා. එයාට සීට් එක දුන්නේ කෙනාට මේක දෙන්න. මොකද අර කළගුණ සැලකීමක් වගේ. මම ඕනේ නැහැ මං කියන්නේ එතික්ස් වගේ. මං හිතුවා ඉතින් ඒ සිද්ධිය හින්දා මේ ඒ වගේ එතික්ස් වගේ දෙයක් ගැන කතා කරොත් හොඳයි කියලා. ඔව් ඒක නම් ඇත්ත තමයි. මොකද මටත් ඔය වගේ අත්දැකීම් ගොඩක් තියෙනවා. ඉස්සර උදේම වැඩට යද්දි හැම ඇත්තටම මේව මිනිස්සුන්ගේ මේ අතුලාන්තයෙන් වෙන්න ඕන දේවල් ඒවා එතික්ස් කියලා જાතියක් තියෙනවානේ. ඒවා අපේ ඇතුලෙන් අපි හිතලා අපේම අවබෝධයෙන් හරි අපේ හැදෙන පරිසරයෙන් හරි එන්න ඕන දේවල්. ඒවා එන්නේ නැහැ කියන්නේ මම දැකලා තියෙන ගොඩක් දේවල් තමයි ලංකාවේ ගොඩක් අයට එතික්ස් කියන ඒවා හරි අඩුයි. මේවා හරි නම් නිකන් මට ලංකාවේ මනුස්සය දිහා දැක්කම හිතෙනවා නිකන් මේවා සබ්ජෙක්ට් එකක් දාලා ඉස්කෝලේ සිලබස් එකක් ඇතුළේ ඉගෙනුවොත් ඒත් කවන්නේ නැහැ කියලා. ඒක හොඳ මේ මාතෘකාවක්. කොහොමදත් හැම තැනටම ඔක මේ යූස් කරන්න වෙනවානේ ආචාර ධර්ම කියන එක. ඒක අර මේ නීතියක්ම නෙමෙයි. හැබැයි ඒක නේ අර මනුස්සකමත් එක්ක එන එහෙම දෙයක් නේ. දුෂාන් මල්ලි චානුකයයි කිව්වා වගේ මේක සබ්ජෙක්ට් එකක් විදිහට ඉස්කෝලේට ගේන්න ඕනේ කියලා කිව්වට මම කියන්නේ ඒක හැදෙන්න ඕනේ ගෙදරින් කියලා. මොකද මනුස්සකමක් නැතුව ගෙදර හැදෙන ළමයා අපිට පාසලට ආවට පස්සේ මුලින් ඉඳලා ළමයා ගොඩනගනවා කියන්නේ ගොඩක් අමාරු වැඩක්. ඒක කරන්න බැරි වැඩක් නෙමෙයි. හැබැයි ඒකට ගොඩක් මහන්සි වෙන්න ඕනේ. දැන් ඔය කීවේ එකක් නේ මම. මේ වගේ තමයි ඔය දුර ගමන් සේවාවල හවස 6ට විතර බස් එකට නැගලා අපි ගෙදරකට එන්න බලනකොට ආත්මාර්ථකාමී විදිහට තමයි මිනිස්සු බස් වල නැගෙන්නේ. එන්නේ පොලින් පැනලා සමහර විට පොඩි දුරක් අපිට වඩා පොඩි දුරක් තියෙන්නේ. යන්නේ. අපි නුවරටම ඉන්න දිනවනම් ඔය ඊට කලින් කැලණිය හරියෙන් ඊටත් කලින් බහින කට්ටිය මේ පාරවල් කියන්නේ අපිට යන්න තියෙන සීට් එහෙම සාමාන්‍ය කිසිම පරාර්ථකාමීව හිතන්නේ නැතුව පොලින් පැනගෙන ගිහිල්ලා මේ නගිනවා. ඒ විතරක් නෙවෙයි බස් එකෙන් බහිද්දි ගමනාන්තයේ බහිද්දි ඕන තරම් වෙලාව අරගෙන බහින්න පුළුවන් අවස්ථාවල උනා අඩාන නිවන බහිනවා. සමහර විට එතන මේ වයසක කෙනෙක් ඉන්න පුළුවන්. හදිස්සියක් නැතුව බහින්න පුළුවන් අවස්ථාවල් දුන්නත් පුරගාගෙන බහින්න. ඒවත් ආචාර ධර්ම නැති මම හිතන්නේ ආචාර ධර්ම වලට අනුකූල නැති මිනිස්සුන්ගේ හැටි තමයි. ඉවසීම කියන කාරණාව නම් පාරටද බස් එකටද ඒවා අදාළ නැහැ. ලංකාවේ ඕනතරම් උදාහරණ තියෙනවා මේ තප්පර දෙක තුනක් මිනිස්සුන්ට ඉවස ගන්න බැරුව සමහර මිනිස්සු දික්කසාදෙලා නවතිනවා. සමහර කට්ටිය හිරගෙවල් වල අවුරුදු ජීවිතාන්තය ඉවර වෙනකන් නවතිනවා. සමා වෙන්න කියලා වචනයක් ශබ්දකෝෂේ තියෙනවා කියලා ගොඩක් කට්ටියට ඇත්තට මතකත් නැහැනේ. ඒ වචනේ කිව්වා නම් ඉතින් ගොඩක් ඔය වෙන්න තියෙන විනාශවල් ඒව නැති වෙන්න තිබ්බා. නැත්නම් ඒක කියන්නේ නැති නිසා තමයි ගොඩක් ඔය ගැටුම් නැති වෙන්නේ. ඇත්තටම ගැටුම් නැති කරන්න එක පොඩි වචනයකින් පුළුවන්. දැන් මහපාරේ වෙන කරන වැරදි ගොඩකට වග කියන්න ඕනේ. මහපාරේ යන හැම මිනිස්සයාම වග කියන්න ඕනේ. ඒ වගේ තමයි ප්‍රධාන වශයෙන් නොසලකිලිමත්කම සහ ඉවසිලිමත්කමක් නැතිකම. මොකද ඒකට හේතුව තමයි දැන් හිතන්න අපි පාරේදී කවුරු හරි කෙනෙක් පාර හරහා යන්න ඉන්නවනම් වාහන නවත්තන්නේ. කෙනෙක් අතුරු පාරක ඉඳලා පාරට වාහනයක් දාන්න ඉන්නවනම් ඉඩ දෙන්නේ. ඒ වගේ මිනිස්සුන්ට සොයන්
විනයක් නෑ. ඒ වගේම ආචාර ධර්ම පද්ධතියක් ඇත්තටම අපේ රියදුරන්ට හඳුන්වා දෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. මොකද ලර්නර්ස් එකේදී විතරක් ඉගෙනගෙන ට්‍රයිල් පෙන්වන දවසට විතරක් අපි මාර්ග නීති පිළිපදලා වැඩක් නෑ. මොකද මාර්ග නීති ඇතුලේ තියෙන්නේ මං කියන්නේ ඒක විශ්වලාගත්ත ආචාර ධර්ම පද්ධතියක් තමයි මාර්ග නීති වල තියෙන්නේ. මාර්ග පද්ධති වල තියෙන විනය ගැන කතා කරනකොට මට හොඳ උදාහරණයක් මතක් වෙනවා. රුසියාව යුක්‍රේන යුද්ධය තියෙනවානේ. ඒතර යුද්ධෙදී මම එක්තරා ඡායාරූපයක් දැක්කා. මොකද යුක්‍රේනේ බෝඩරේ ඉන්න කට්ටිය රට ඇතුළට ආවා. මොකද යුද්ධය පටන් ගත්තේ රුසියාවේ බෝඩර හරහානේ යුක්‍රේනට එන්නේ. එතකොට යුද්ධය පටන් ගත්තට පස්සේ ඒ බෝඩර වල ඉන්න මිනිස්සු රට ඇතුළට ආවා. එතකොට එක්තරා ඡායාරූපයක් මම දැක්කා. ඒක එක ලේන් එකක් හිස් සම්පූර්ණයෙන්ම. ඒකට රට ඇතුළට එන ලේන් එකේ විතරක් වාහන ට්‍රැෆික් එක තියෙන අනිත් ලේන් එක හිස්. හැබැයි යුක්‍රේනයේ මිනිස්සුන්ට තිබ්බා මේ ලේන් එකත් පැනලා මොකද යුද්ධයක් ඉක්මනට රට ඇතුළට එන්නේ. හැබැයි යාලා ඒ දේ කරේ නැහැ. අපිට මේ ඡායාරූපයෙන් ගන්න පුළුවන් හොඳම දේ තමයි ඩෙවලොප් කන්ට්‍රි එක දියුණු රටක මිනිස්සුන්ට තියෙන සොයන් හික්මීම. ඒ කියන්නේ කොච්චර දරුණු අවස්ථාවක් වුණත් එයාලට එයාලගේ විනය රැකගෙන ඉන්න පුළුවන්. මං හිතනවා රටක් දියුණු වෙන්න නම් අපේ වගේ පුංචි රටක මිනිස්සුන්ට ඒ වගේ විනය පද්ධතියක් තියෙනවා. මං හිතන්නේ මේ වගේ දේවල් අපේ මිනිස්සුන්ට දකින්න සමාජ මාධ්‍යවල අනම්මන ජරාව ෂෙයා වෙනවා වෙනුවට ඒ වගේ ඡායාරූප ෂෙයා වෙනවා නම් මං හිතනවා අදට වඩා හෙට ලංකාවේ ජීවිත එකක් දෙයක් හරි අපිට ඉතුරු කරගන්න පුළුවන් කියලා. තව සිද්ධියක් තමයි බස්වල ඉන්න රියදුරු මාත්‍රි කරන වැරදි වැඩක්. කියනවා යාලා පිට කාලය වෙලා කිසිම හොයවිල්ලක් බැල්ලෙන්නේ නැතුව පාරට කියලා කරනවා. අතරම හෙවිල්ලක් බැල්ලලා නෙමෙයි. අතරම මේ විත කණේකම මන්නන්ගෙන තහනම් කරනවා ලංකාවේ. මොකද විත කාලා ඒක කෙල ගිලින්නෙත් නැහැනේ. කොහේ හරි දාන්නම ඕනේ. මේ දානවා කියන්නේ කොහොමත් ඒ ආයෙතින් තනිකරම ඩස්පි පාටයි. ඒ කෙල පාරක් ඔයාර ගැහුවොත් ආනුකරණය හරියට බැහැර කරන්න තැන කොහොමත් හැදෙන්නේ නැහැ. ඔය වගේ කෙල වරුසාවකට මුහුණ දෙන්න උනොත් ඉතින් ඉවරයි. ඉන්ටර්වල් එකකට එහෙම යන්න සුදු ඇඳගෙන යද්දී විත පාරකට බයික් එකේ වගේ අහුනොත් ඒ ඉන්ටර්වල් එකනේ දවසෙන් මූඩ් එක. දැන් ඔය පාරේ පයින් හරි බයික් එකක හරි ඔය ආවන්න වෙලා නැතිව යන වාහනේ වීල් එක උනත් සමහර වෙලාවට ඔය බස් එකක උඩ ඉඳන් පිට පාරක් වැදුනොත් එහෙම ඒක අනිවාර්යෙන් වදුනා. ඒක මේ මිනිස්සු නෙවෙයි. ඒක තමයි එතික් කියන්නේ. කවුරුත් කැමති නෑනේ එහෙම මේ කවුරුත් කට හොදලා දාන එළ පාරක් නාන්නේ. ඒ සමහර විට විශේෂ දවසක් වෙන්න පුළුවන් එනවා. ඒ වගේ ඒකත් එතික්යක් වෙන්න ඕනේ. ඒක විනයක් තියෙන්න ඕනේ. විත නම් ඇත්තටම තහනම් නම් කරන්න ඕනේ. විට කතා වගේම තමයි ඔය මේ කොෆි කොලේ වතුර බෝතලේ සමහර කට්ටිය ඉන්නවා ලංකාවේ ඒවා පාවිච්චි කරාට පස්සේ වගකීමක් නැහැ. ඔය යන තැනින්ම දාලා යනවා. ඉතින් ඒ වගේ පොලිටික්ස් අපි නැති කරගන්න තමයි බලන්න ඕනේ. ඔය හොඳම උදාහරණය මම දැක්ක ඔය මට මතක විදිහට FIFA World Cup එක. එයාලගේ රටත් නෙමෙයි ජපානයෙන් එයාලගේ මැච් එකක් බලන්න ආපු කට්ටිය මැච් එක ඉවරලා ඒ ජපානයේ කට්ටිය හිටපු ඒරියා එකම සම්පූර්ණයෙන්ම කොටොපි කොල්ලේ හිටන් ඇහිදලා ක්ලීන් කළා තමයි ගියේ. ඒ වගේ ක්වොලිටි එකකට තමයි අපිත් අපේ ළමයි අපේ ඉදිරි පරම්පරාව ගේන්න ඕනේ. එහෙම නැතුව මේ වෙන දේවල් මොනවා කරත් අපේ අර එතික්ස් කියන ඒවා හදාගන්න නැතුව අපි ඉස්සරහට ගිහිල්ලා රටක් විදිහට වැඩක් නැහැ. අපි දැන් කියනවනේ අපි නිකන් උදාහරණයක් වුණා ජපානයේ මිනිස්සෙක් නිකන් ඒ වගේ ලංකාවේ කට්ටියගෙත් ඒ ක්වොලිටිස් කියන ඒවා අපි ඉම්ප්‍රූව් කරගන්න බලන්න ඕනේ. ඇත්තරම මේ ඉතින් දැන් එහෙම වරදක් පෙන්නලා දෙන්න බෑනේ. දැන් අපි මොන හරි දෙයක් කිව්වොත් එහෙම ඊට පස්සේ කියනවා උඹ හරියට ඉන්නේ ගෙද්ද? උඹ මේවා කරලා නැද්ද? එක සැරයක්වත් කරලා නැද්ද? උඹලා හරියට ජීවත් වෙනවද? එහෙමනේ කතා කරන්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ට අපි කියන්නේ කියන දෙයක්වත් ඒ කට්ටිය මේ අහුම්කම් දෙන්නේ නැහැ. සාමාන්‍ය මේ කියන්නේ තව කෙනෙක්ට අහුම්කම් දෙනවා කියන්නේ ඉතින් ඒක හොඳ ආචාර දන්නවා. පාර සම්බන්ධ කතා කරනකොට මට මතක් වෙච්ච තව දෙයක් තමයි මම ලැබපු අත්දැකීමක්. දැන් අපි ඩිස්පෙන්සරි එකට ෆුඩ් සිටි එකට බඩු ගන්න ගියාට පස්සේ ෆුඩ් සිටියක් ගන්නකො බඩු ටික අරන් අපි කිව් එකේ ඉන්නවනේ. හැබැයි ඔය ඉන්න අතරතුර තව කෙනෙක් ඉස්සරහට එනවා. හැබැයි සමහර වෙලාවට අපිට කියන්න ලැජ්ජයි මම තමයි මෙතන හිටියේ ඔයා පිටිපස්සට එන්න කියලා අපිට සමහර වෙලාවට කියන්න ලැජ්ජයි. මොකද අර අපිට තියෙනවනේ අපි ගොඩනගාගත්ත හැදිච්ච පරිසරයක්. සමහර වෙලාවට තව කෙනෙක්ගේ ප්‍රමාදය විශාල වැඩ කොටසක අඩුවීමක් වෙන්න පුළුවන්. දැන් ගුරුවරයෙක් හිතන්නකෝ කිව් එක ඉන්න ගමන් දෙන්නෙක් විතර ඉස්සරහට පැනලා ගියොත් එහෙම ක්ලාස් එක විනාඩි 5ක් පරක්කු වෙනවා නම් ළමයි 30ක් ඉන්න ක්ලාස් එකේ විනාඩි 150ක් නැති වෙනවා. මොකද විනාඩි 5 ළමයි 30 වැඩි කරන්න ඕනේ. ඒතර ඒ නිසා කිව් එකේ ඉන්නකොට හරියට අපේ වාර එනකන් අපිට ඉවසන්න පුළුවන් නම්
තව කෙනෙක්ගේ අවස්ථාව ඒ වෙලාවට එයාට මුහුණ දෙන්න ඉඩ දෙනවා නම් මං හිතන්නේ ලංකාවේ මීට වඩා දේවල් වෙනස් කරගන්න පුළුවන්කම තියෙනවා. මේක ටිකක් සංවේදී කාරණයක් වෙන්න පුළුවන්. මොකද අපි දළදා වහන්සේ ප්‍රදර්ශනයක් තිබුණා ගිය අවුරුද්දේ මාසේ මට හරියට මතක නැහැ මාර්තු වගේ මට මතක නැහැ. එතකොට දළදාතුන් වහන්සේ බලන්න පොලිම දවස් 5ක ඉඳලා 5ක විතර තිස්ස ඉඳලා හිටව මිනිස්සු හිටියා. හැබැයි අතරතුර VIP පොලිමක් කියලා වෙනම ගියා. ඔය පොලිම් පැනලා ගියා. එතකොට සමහර වෙලාවට හිස් අතින් අඩ ගෙදරාව මිනිස්සු හිටියා. මොකද වැඩි ආගමික භක්තියෙන් තමයි මේ මිනිස්සු දන්තධාතුන් වහන්සේ බලන්න යන්නේ. වයසක උපාසකම්මල හිටිය සමහර වෙලාවට යාලා ජීවිතේ නැති වුණ අවස්ථාත් මං අහලා තියෙනවා. සමහරට පොලිමේදී සමහර ප්‍රෙෂර් හැදිලා එහෙම වෙලා සමහර අයගේ ජීවිත නැති වුණ අවස්ථා තියෙනවා. අර ඉස්සරහා මිනිස්සු තමන්ගේ වාරේ එනකන් ඉවසගෙන ඉඳලා ආගමානුකූල භක්තියෙන් ඉස්සරහට ගියා නම් තව ජීවිතයක් ඉතුරු වෙන්නත් තිබ්බා. තව සමහර උපාසකම්මලා ඉන්නවා එයාලට ජීවිතේ දකින්නේ අවසන් අවස්ථාව වෙන්න පුළුවන් දන්තධාතුන් වහන්සේ. ඒ තරුණයෝ හිටියා ගොඩක් පොලිම් පැනලා ගියේ. ඉතින් මන් දකින්නේ මේ වගේ දේවල් හැදුන්නේ නැත්තම් ලංකාව වගේ රටක් ඉස්සරහට යනවා කියන එක තව දශක ගානක් නෙමෙයි කල්ප ගානකටත් ඉස්සරහට යන්න වෙයි. ඔය ප්‍රශ්න නම් මේ රටෙන් හැදිච්ච එකක්. මං හිතන්නේ ඔය ඉතික් නැතිවීම අපේ ජානගත වෙලා තියෙනවා. ලෙඩෙක් බලන්න යනවා නම් වගේ දේකදී ස්පිරිතාලෙට යනවා කියලා හිතන්නේ. එතකොට මුලින්ම බලන්නේ අඳුරන කවුරු හරි ඉන්නවා කියලා. විශේෂ වරප්‍රසාද බලාපොරොත්තු වෙනවා. ආයෙ විතරක් නෙවෙයි. පොලිසියෙන් දඩයක් ගෙවුවා. දඩේ ගහපු ගමන් කෙලින්ම හිතන්නේ අඳුරන පොලිස් කී මහත්තයෙක් නැද්ද? අරයා ඉන්නෝනේ. දැන් අරයා මේ පොලිසියේ කියලා කෙලින්ම කතා කරලා විසඳ ගන්න තමයි බලන්නේ. නීතියට අනුව යන්න නෙවෙයි. ඒක ජානගත වෙච්චම මේ ප්‍රශ්නයක් තමයි සාමාන්‍ය යන ප්‍රොසීඩියරකින් පිට යන්නම පුරුදු වෙච්ච ක්‍රමය තමයි ලංකාවේ මිනිස්සුන්ගේ ඔළුවල හැදිලා තියෙන්නේ. ඕකේ දෙපැත්තක් තියෙනවා. ඕක එක පැත්තකට විතරක් ඔය මේ බර කරන්නත් බෑ. ඕකේ කවුන්ට් එක මොකද වරප්‍රසාද ප්‍රයොරිටිස් ගන්න බලාපොරොත්තු වෙනවා කියන එක. මොකද ඒ ආයතන වලින් මිනිස්සුන්ට යන පිළිවෙලට හරියට යාලට අවශ්‍ය කරන සර්විස් එක දෙනවා නම් ඔහොම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි වුණත් ඉතින් එහෙම දෙයක් කරගන්න පුළුවන් නම් බලන්නේ ඇත්තටම ප්‍රයොරිටි එකක් මේවා කරගන්න. ඒක හැදිලා තියෙන්නේ මේ විදිහට. ඒවා අපි ජාතියක් විදිහට එක්තරා කාලෙකෝ වරද්දගෙන තියෙනවා. වරප්‍රසාද ප්‍රයොරිටිස් පිට දාලා වැඩ කරගන්න පුරුදුලා තියෙනවා. දැන් ඒක කාලයක් තිස්සේ ඒක පුරුද්දක් වෙලා තියෙනවා. මම හිතන්නේ මේ ලංකාව විතරක් නෙවෙයි දකුණු ආසියාවේ රටවල් ඔක්කොගේම ওই ප්‍රශ්නේ තියෙනවා. පාරක එහෙම යද්දි හිතෙන දෙයක් තමයි මේ රටවල ඉන්න මිනිස්සු ඇත්තටම හැමදාම ජීවිතේ ගෙනියන්නේ අනිත් අයට බරක් වෙන විදිහට නේද කියලා. පොඩි දේවල් වලට අමතරව තවත් තැනක් තමයි අපි කාගේ හරි මිනිස්සෙකුගේ ජීවිතයක් ගැන හොයනකොට එයාගේ හිත රිදෙනවා. සමහර විට එක වචනකින් ජීවිත කාලෙටම ඒ වචනේ තියෙන්න පුළුවන් හිත ඇතුලේ. ඇත්තටම ওই කතා අස්සෙන් මට මතක් වෙනවා හොඳ කතාවක්. ගොඩක් මිනිස්සු අහනවා කෙනෙක් විවාහ වෙලා නැත්නම් ඇයි විවාහ වෙලා නැත්තේ කියලා. දැන් හිතන්නකෝ මේ මිනිස්සයා ඉඳලා දැන් ඔය කතාත් අහලා විවාහ වුණා කියලා. ඔන්න ටික කාලයක් ගියාට පස්සේ ඒ මිනිස්සයාම අහනවා පුතා දැන් නම් වයසත් ඇරව නේද ළමයි හදාගමු නේද කියලා. හරි. දැන් ළමයාත් හදුවා කියමුකෝ. අහනවා පුතා එක ළමයි මදි නේද? තව ළමයෙක් ඉන්න ඕනි කියලා. මේකට හැම වෙලේම මිනිස්සෙක්ගේ ජීවිතය තීරණය කරන්නේ පිට මිනිස්සෙක්. කෙනෙක්ගේ විවාහ වීම කියන එක, දරුවන් හැදීම කියන එක හේතු ගණනාවක් බලපාන. හරි විවාහ වීමටත් මිනිස්සුන්ට ආර්ථික ශක්තියක් තියෙනවනේ. දරුවෙක් අදා වඩා ගැනීමටත් ආර්ථික ශක්තියක් තියෙනවා. පිටින් ඉඳලා මිනිස්සෙක් කෙනෙක්ගේ ජීවිතය තීරණය කරනවා නම් මම විශ්වාස කරන දේ තමයි ඒක කියන මිනිස්සයාට නම් එච්චර අපහසුයක් නෑ. ඒ කතා අහගෙන ඉන්න මිනිස්සයාට ලොකු මානසික පීඩනයක් වෙන්න පුළුවන්. කෙල්ලෙක් ගත්තොත් මේ කෙල්ලන්ට නිතරම ඔය ඇති කරන පීඩනේ ඉඳ සමහර මිනිස්සු ඉක්මන් තීරණ ගන්න වෙලාවල් තියෙනවා. සමහර වෙලාවට හදිස්සියේ විවාහයට යනවා පවුලේ මිනිස්සු කියන හින්දා. සමතනින් පස්සේ විවාහය අසාර්ථක වීම ඒ වගේ කරුණු ගොඩකට හේතු වෙලා දෙන්නට පිටින් එන මිනිස්සුන්ගේ කතාවලට සවන් දෙන්න ගිහින්. මිනිස්සුන්ට තියෙන්න ඕනේ ආචාර ධර්ම පද්ධතියක් තව කෙනෙක්ගේ ජීවිතේත් ඒ කෙනාට තීරණය කරන්න දීලා තමන්ගේ වගකීම් තමන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න. රටක් දියුණු වෙන්න ගමක් දියුණු වෙන්න ඕනේ. ගම දියුණු වෙලා තමයි නගරේ දියුණු වෙන්නේ. නගරේ එහෙම ඉස්සරහට ගිහලා තමයි රටක් දියුණු. ඔය ප්‍රශ්නේදී දැන් මං කියන්නේ කවුරුත් අහන්නේ නැහැ නේ. දුවෙක් ඉන්නවා පුතා බඳලා නැද්ද? අපේ නම් දුවෙක් ඉන්නවා. මේ කතා කරලා දෙන්නද? ඒ වගේ හින්නේ නැහැ. නැත්තම් අපේ පුතෙක් ඉන්නවා දුවට කතා කරන්නද කියලා අහන්නේ නැහැ. වෙන්නේ කෙලින්ම අඩුපාඩුව උරුප්පලා පෙන්නනවා. දැන් බඳලා ළමයි හම්බෙනකොට පුතාලා විතරක් ඉන්නවනම් දුවෙකුත් හිටියනම් හොඳයි නේද කියලා කියනවා. එතකොට එහෙම නැත්තම්
දුවලා විතරක් ඉන්නවනම් පුතෙකුත් හිටියනම් මොකද ඒ වගේ කියනවා. ඒ වගේ ඒ දේවල් ඉතාමත් පෞද්ගලික දේවල්. ඒ දේවල් ඇත්තටම තව කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ. මොකද ඒවා ඒ අයගේ දේවල් එයාලට පෞද්ගලික තීරණ ගන්න පුළුවන්. එයාලගේ ජීවිතේ එයාලා මැනේජ් කරගන්න දේවල්. ඒක හරිම කැතයි අහන එක. එහෙම පෞද්ගලික දෙයක් ප්‍රශ්න කරන එකම කැතයි. ඕකත් එක මතකද දවසිද්ධියක් තමයි අපේ විභාග ලියනවානේ. ලංකාවේ කට්ටියක තියෙන පුරුද්දක් තමයි ඒ ළමයා විභාග ලියුව දවසිදලා රිසල්ට් රිසල්ට් ආවද කොහොමද රිසල්ට්. ඒක රිසල්ට් එක කියන්නේ ළමයෙක් තමන්ට තියෙන හැකියාවම ලියලා ගන්න දෙයක්. ඒක ඒ ළමයාගේ පෞද්ගලික කාරණාවක්. ඒක මේ අහල පහල ඉන්න කට්ටියවත් නෑදෑයවත් දැනගන්න ඕන දෙයක් නෙවෙයි. ඒ ළමයා හොඳ රිසල්ට් එකක් දාලා තිනවා නම් ඒ ළමයා එයාගේ කැමැත්තෙන් මේක ඔයාලට කියයි. ඔයාලා ඒක පස්සෙන් අහා ගිහිල්ලා කියන්න ගිහිල්ලා ඒ ළමයාට වදයක් වෙන්න ඕනේ නෑ ඇත්තට. තව දැනක් තමයි අපි ඔය කෝල් කරද්දිම ගොඩක් කරාට සමහරවිට අපි වැඩක ඉන්නකොට එහෙම සමහරවිට ආන්සර් කරන්න වෙන්නේ නැහැ. කාට වුණත් ඒක පොදු දෙයක්. එතකොට සමහර කට්ටිය අර ස්පේස් එකක්වත් දෙන්නේ නැතුව කෝල් කරනවා. ඒ මනුස්සයාට ඒ වෙලාවට ඇත්තටම මේ කෝල් එක ආන්සර් කරන්න බැරි නිසානේ සාමාන්‍යයෙන් ඒක එහෙම ආන්සර් නොකර ඉන්නේ. සමහර වෙලාවට මගහරින්න වෙන්නත් පුළුවන්. ඒකට හේතුවක් තියෙන්නත් පුළුවන්. ඉතින් මන්නම් කියන්නේ එතකොට අර ඒකත් අර ආචාර ධර්මයක් වෙන්න ඕන. මනුස්සයෙකුට තේරෙන්න ඕන ඇයි මේ මනුස්සයා ආන්සර් කරන්නේ නැත්තේ, මොකක් හරි කරදරයක්ද දන්නෙත් නැහැ. එහෙමනම් ඉතින් තව කෝල් බෑක් එකක් සමහරට කෝල් බෑක් කරන්න පුළුවන්. නැත්තම් මේ තව ටිකක් වෙලා ගිහිල්ලා කෝල් එකක් අරගෙන බලන්න පුළුවන්. මන්න කියන්නේ එදෙත් පොඩ්ඩක් හැදෙන්න ඕන. මට මේත් එක්ක මතක් වෙන කතාවක් තමයි ඔයාලත් අහලාදී අර ප්‍රස්තාව බිල්ලක් වගේ පොඩි කියමනක් තියෙනව නේද? දැන් හිතන්නකෝ ඔෆිස් එක කවුරු හරි මොන හරි කතා කරනකොට එක්කෙනෙක් ඇවිල්ලා කියනවා එයාට ඕවා කියන්න එපා බිත්ති වලට කන් තියනවා කියලා. කෙනෙක් කියන දෙයක් තව කෙනෙක් අහගෙන ඉඳලා තව කෙනෙකුට කේලමක් විදියට කියනවා. මේක මිනිස්සුන්ගේ ආචාර ධර්ම පද්ධතියේ තියෙන්න ඕන දෙයක් නෙමෙයි. කෙනෙක් දෙයක් කියනවා නම් ඒ විශ්වාසය අපි රකින්න පුරුදු වෙන්න ඕන. මිනිස්සු ගොඩක් පුරුදු වෙලා දෙනවා කෝල් වලට ඇහුම්කන්. මන්ට අදාළ නැහැ. හැබැයි ඒව අහලා ඒව රස විඳින කොටසක් ඉන්නේ. දුරකථන ඇමතුමක් කියන්නේ දෙන්නෙක් අතර සිද්ධ වෙන පෞද්ගලික සංවාදය. මට දැනෙන විදිහ අපේ ලංකාවේ සංස්කෘතිය ඇතුළේ මිනිස්සු පුරුදු වෙලා තින්නේ අනුන්ගේ දේවල් හොයන එක. ඒ හින්දා මේ ආචාර ධර්ම කියන ඒවා මිනිස්සුන්ගේ ඈත් වෙලා තියෙනවා. මේත් එක්ක තමයි මතක් වෙච්ච කතාවක් තමයි අපි හිතමුකෝ කඩේක CCTV හයි කරනවා කියලා. ඒ CCTV හයි කරන කඩේ හොරකමක් වුණාට පස්සේ සමහරලාට ඒ CCTV මිනිස්සු සමාජ මාධ්‍ය වලට දානවා. හැබැයි CCTV හයි කරනකොට ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දීලා තියෙනවා. ඒ කඩේ ඉස්සරහින් ගන්න ඕනේ CCTV ක්‍රියාත්මකයි කියලා. එහෙම දැක්කම සමහරට හොරකම් කරන මිනිස්සු වුණොත් දෙපාරක් හිතනවා. අද රැකියාව වගේ දේවල් වලදී අලුතෙන් රැස්සාවට ගියපු කෙනෙක්ගේ මේ හම්බෙච්චාම අහන මුලින්ම කිසිම එතික්කයක් නැති විදිහට අහන ප්‍රශ්න ටිකක් තියෙනවා. දැන් කොහෙද වැඩ කරන්නේ? මොකද්ද පෝස්ට් එක? කොහොමද පඩිය? ඒ වගේ අතිශය පෞද්ගලික දේවල් ප්‍රශ්න කරනවා. ඒවා මේ ඉතිකලි ගත්තාම මම දකින්න විදිහට ඒවා හුඟක් වැරදි. ඒ විතරක් නෙවෙයි එයාලා කරන රැකියාවේ කාර්යය. ඒකේ තියෙන ටෆ් එක. ඒක ඉහළද පහළද? ඒවා හුඟක් ප්‍රශ්න කරනවා. ඒතර අපි නම් මෙහෙම නෙවෙයි. අපිට නම් මෙච්චර වැඩ දෙනවා. අපි තව මෙහෙම කරන්නේ. අපි මෙච්චර කට්ටක් කරනවා. ඒත් අපිට මෙච්චර පඩියක් නැහැ. ඒ වගේ ප්‍රශ්න කරනවා. ඒතර අනිත් අයගේ වැඩ නෙවෙයි වගේ එකක්. කම්පෙයාර් කරනවා කියන එක වැරදි. හැමෝම එක වගේ කට්ට ගන්න ඕනේ නැහැ. මොකද ඒක ජොබ් එකට අදාළ JD එකේ තියෙනවා මෙන්න මේ වගකීම් ටික ඉෂ්ට කරන්න ඕනේ මෙන්න මේ කාල සීමාව. තමන් කරන රැකියාව අනිත් අයත් එක්ක කම්පෙයාර් කරලා ඒ වැඩ ඒකට ඒ තියෙන වගකීම් එක්ක රැවටිුප් වගේ දේවල් ප්‍රශ්න කරනවා. තමන්ගේ රස්සාව තමයි එක. එහෙම නැත්නම් තමන්ගේ තමයි රස්සාව. අනිත් ඒවා රස්සාව නෙමෙයි වගේ නිකන් කම්පෙයාර් කරන ගතිය තියෙනවා. මම දකින්නේ මේක රටේ හැම රැකියාවම තියෙන්න ඕනේ. ඒ අදාළ දේවල් වලින් ඒ රටට අදාළ සේවයන් ඒ විදිහට වෙනවා. හැමෝටම එකම රැකියාවක් සම්බන්ධ විශේෂීකරණයක් නැති නිසා. ඒ හැමෝම එක වගේ ඒ කට්ට ගන්න ඕනේ නැහැ. ඒ වැටුප එහෙම නැත්නම් මේ නිලය දරන්න. මටත් මතක් වෙච්ච දෙයක් තමයි ඔය දැන් කට්ටිය ඔය ජොබ් ගැන එහෙම කතා කරද්දී සමහර කට්ටිය සැලරි අපේ සැලරි සමහර කට්ටිය සැලරි ගැන අහපුවම අහන්නේ අපි නම් මෙහෙම මහන්සිලා ආඩිය මහන්සිලා හරි වැඩක් කරන ඔයාලා මේ කම්පියුටර් එකක් ඉස්සරහට එලා කරලා වැඩ වලින් කොහොම මේ පඩි කියනවාද ඒ වගේ කියන්නේ මිනිස්සෙගේ ඒ වගේ සංවේදී දෙයකට ඒ වගේ අහලා කතා අහලා ඊට පස්සේ හදනතු ඉන්නේ ඊට පස්සේ ඒකට කතාවක් කියනවා ඊට පස්සේ ඒකට
තමා ඇතුලේ මිරිසියක් හදාගන්න අනේ මන්දන්න ඒව මහා ඒවත් ඉතින් ඇචික්ස් නැති මනුස්සෙක්ගේ හිත ඇතුලින් ගොඩනැගෙන දේවල් තම තව දෙයක් තමයි මනුස්සෙක්ගේ ආගම තියෙනවනේ ආගම කියන්නේ මනුස්සයෙක්ගේ ඉතා හරි අති සංවේදී දෙයක් තමයි මනුස්සයෙක් Tamanට ඒ ෆීල් වෙන විදිහට තමයි ඒක පිළිගන්නේ. සමහර කට්ටිය ඉන්නවා ඔය ආගම කියන එක අනිත් මනුස්සයන්ට ඉන්ෆ්ලුවන්ස් කරන්න බලනවා. ආගම කියන එක තමන්ගේ පෞද්ගලික දෙයක්. එයා ඒක තමන්ට ෆීල් වෙන විදිහට තමන්ට කැමති විදිහට ඒක අදහගෙන ඉදී ඔය. ඕකට මේ මෑතකදී ළඟදීම දැක්ක ටිකක් තමයි ඔක ලංකාවේ සිද්ධ වෙනන්නේ ඔය ඔයාලා දකින්න ඇති මේ දවස්වල ඇමරිකාවේ හාමුදුරුවෝ කට්ටියක් ටෙක්සාස් වල ඉඳලා මට මතක විදිහට වොෂින්ටන් වලට පාගමනින් යනවා මේ සාමයේ පාගමන කියලා. ඕකේ යද්දි හාමුදුරුවෝ තමන්ගේ පාඩු යනවා. ඔතෙන්ට එනවා ෆාදර් කෙනෙක් මං හිතන්නේ ඇෆ්‍රිකන් ඇමරිකන් ෆාදර් කෙනෙක් ඇවිල්ලා කියනවා ඔයා යන පාර වැරදි. හාමුදුරුවෝ කෙනෙක්ට කියන්නේ ඔයා යන පාර වැරදි. ඔයා ඔකේ ඉක්මනට මෙදෙන්න ඔහොම ගියොත් ඔයාලා අපායේ තමයි නවතින්නේ කියලා. මං කියන්නේ මේ ඇයි ඒ කියන්නේ එයාට මොකද්ද තියෙන අවශ්‍යතාවය තව කෙනෙක්ගේ කියන්නේ තව කෙනෙක්ගේ ආගමත් තම කෙනෙක්ට මෙහෙම බාධාවක් කරන්න. ඒ මනුස්සයා සමාජයට හරි කාටවත් කරදරයක් වෙන්නේ නැතුව තමන්ගේ ආගම අදහගෙන ඉන්නවා නම් ඒක කාටවත් ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැ. බෞද්ධ කට්ටියකුනුත් ඕක අනිත් පැත්තට වෙන වෙලාවල් දැකලා තියෙනවා. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ තමන්ගේ ආගම දිහාවත් කුලයේදී හින්දවත් ජාතියේ හින්දවත් හැම පාටින්වත් කිසිම දෙයක් ඉන්න මාන්න කියන එක හදාගන්න එපා කියලා. මගේ ආගම තමයි ආගම. ඒකින්ද අනිත් මනුස්සයන්ට බලපෑම් කරන ඉන්ෆ්ලුවන්ස් කරන ඔෆිස් එකේ දුන්නත් සමහරට ඒවා මේවා කියනවා හින්ට් යවනවා. ඇයි එහෙම ඇයි මනුස්සයට කරදරයක් වෙන්නේ? ඔය ඉතින් අර සමහරු ඉන්නවා එයාලගේ ඒ ආගම් වල තියෙන පන්සල් යනවා පල්ලි යනවා ඇදහිලි තියෙනවා විශ්වාස තියෙනවා සමහර කට්ටිය බාර හරිනත් ගොඩක් අය දේවල් වලට එහෙම බාර හරවන ඒවට යනවා. ඒකට ඉතින් සමහර කට්ටිය ඒක විවේචනය කරනවා ප්‍රසිද්ධියත් විවේචනය කරනවා අනිත් කෙනෙක්ගේ කැමැත්තනේ. දැන් ඒ විවේචනය කරන කෙනත් මොකක්ම හරි දෙයක් මේ ඉගෙන ආගමක් නැති වුණත් සමහරට මොනවා හරි දෙයකට ඇඩික්ට් වෙලා තියෙනවානේ. ඒකට එයාව විවේචනය කරද්දී ඉතින් ඒ අර මං කියන්නේ ඒකත් අර එතික්ස් ප්‍රශ්නයක් තමයි. ඉතින් අනිත් කෙනෙක් තමන්ගේ පාඩුවේ ආගමක් අදහනවා නම් ඒකට ප්‍රසිද්ධියේ විදිහට විවේචනය කරලා ඒකත් වැරදි දෙයක්. හොඳ මේක තමයි ඔය මිනිස්සු හම්බ කරන එක වියදම් කරන්න ඕන විදිහ උපදෙස් දෙන පිට මිනිස්සු. දැන් හොඳම උදාහරණ කියලා කියන්නකෝ දැන් පන්සලකට දානයක් දෙන එක. දානයක් දෙනකොට අහනවා ඇයි ඒ පන්සලට දාන දෙන්නේ? මොනවා හරි පිළිමයක් හදන්න හදනකොට කියන අයි පිළිමයක් හදන්නේ සල්ලි වලින් වෙන මොනවා හරි කරන්න තිබ්බා. හැබැයි ඔය කියන මිනිස්සු සමහරලාට පන්සලකට දානයක් දෙන්නේ නැහැ. පිළිමයක් හදන්න අඩුම ගානේ රුපියල් 10ක 20ක ආධාරයක් කරන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි දුප්පත් මිනිස්සෙක් ආවොත් ඒ මිනිස්සට වතුර වීදුරුවක්වත් දෙන්න නැති මිනිස්සු තමයි අනෙක් මිනිස්සු ජීවත් වෙන ඕන විදිය සහ වියදම් කරන්න ඕන විදිය කියලා දෙන්නේ. මං හිතනවා මේ වගේ දේවල් ඉතින් ඇත්තටම වෙනස් වෙන්න ඕන දේවල්. තමන් හම්බ කරන දේ පිළිබඳ වගකීම ගන්න ඕනේ තමයි. ඒකට තව කෙනෙකුට ඒ වියදම් කරන කිරීම ගැන ඒව ගැන කතා කරන්න අයිතියක් නැහැ. මං හිතන්නේ ඒක ඇත්තටම ඒ වගේ කරුණු මිනිස්සු අතින් හැදෙනවා නම් ආචාර ධර්ම පද්ධතියට එකතු කරන්න පුළුවන් හොඳ කරුණක් තමයි ඒක. ඔය මාතෘකාවට අමතරව ගත්තාම දැන් මාධ්‍ය ආචාර ධර්ම කියලා දෙයක් තියෙනවා. ඒවා ගැන කතා කරන මාධ්‍යම සඳ කාලෙකිට වෙනකොට එයාලගේ මතයේ චුට්ටක් සමාජයට දාන්න හදනවා වගේ එකක් පේනවා මේ මට පෞද්ගලිකව. ඇත්තටම එහෙමත් තමයි. ඒ කාලේ තියෙන පක්ෂයකට වාසිදායක විදිහට කතා කරනවා. ඒ මාධ්‍ය සදාචාරය ගැන කතා කරන මාධ්‍ය ආයතන තමයි කරන්නේ. ඒ මාධ්‍ය ආයතන විතරන්න ඔය YouTube channel වලත් ඒ මාධ්‍ය ආයතන දාන සමහර ඇඩ්වර්ටයිස්මන්ට් thumbnail එහෙමත් බලපුවාම ඒවා හුඟක් විදිහට ඒ thumbnail create කරන්නෙම මිනිසුන්ගේ හිතේ කුතුහලයක් ඇති වෙන විදිහට. එහෙම නැත්නම් ඒකේ තියෙන ක්‍රිටිකල්ම මොකක් හරි කැලලක් අල්ලලා තමයි thumbnail ගන්න ඇඩ්වර්ටයිස්මන්ට් කරන්නේ. thumbnail එකේ බලපුවාම තියෙන ඉතා හුඟක් වෙනස් දෙයක්. ඒකේ මිනිස්සු කොපිත වෙන දෙයක් තියෙන ඇතුළට ගිහින් බලපුවාම අදාළවත් නැහැ. එක දවසක් තිබ්බා ප්‍රසිද්ධ නිලියක් මැරිලා කියලා ගිහින් බලපුවාම මෙහෙ නෙවෙයි අප්‍රිකාව පැත්තේ. දන්නේත් නැහැ. අහලවත් නැති එකේ. තව දෙයක් තමයි ඔය පෞගේ කාලේ වන් දැක්ක දෙයක් තමයි ඔය මේ අපේ රටේ ඔය පිළිගත්ත මාධ්‍ය නාලිකාවක් තියෙනවනේ. ඒවා ඉන්නකන් දාන්න පුළුවන්, අවුස්සන්න පුළුවන් හැමදේම දාලා මොකක් හරි කරදරයක් වුණාම පොඩි ආධාරයක් අරන් ගිහිල්ලා ඒක මනුස්සෙට දීලා අහනවා අපි හොදයි නේද කියලා.
රටේ ප්‍රබල ප්‍රසිද්ධ ජාලික වුණට ඒවා ඇතුළෙත් නිකන්ගේ මිනිස්සු වැඩ කරන විදිය දැක්කම නිකන් පේන නිකන් හරි ප්‍රාතික මිනිස්සෙක් හැසිරෙනවා වගේ තමයි මම නම් පේනවත්. ඉතින් අර මිනිස්සුන්ගේ එතික්ස් කියන ඒවා නැති එකේ නැති හින්දා ඇති වෙන දෙයක් තමයි. ඊට පස්සේ ලොකු කාරණේ තමයි මේ පරිසරය. ඇත්තටම දැන් ඒකන්නම් කරන හානි මාර විදිහට හානි කරනවානේ. උදාහරණයක් හැටියට දැන් කොච්චර බලන්නකෝ මේ කට්ටිය අපි ට්‍රිප් යනවා. සෑහෙන් ට්‍රිප් යනවා. එතකොට ඒ ට්‍රිප් ගිහිල්ලා ওই ගඟක් ගාවට එහෙම ගිහිල්ලා බලන්න කොච්චර බියර් ටින් තියෙනවද? කොච්චර වීදුරු කටු ඒවා තියෙනවද? ඒතකොට කොච්චර කෙනෙක්කම් කරනවද පරිසරය? ඒවා අර හැදෙන්නම ඕන දේවල්. තව හරියට මිනිස්සුන්ට තමන්ගේ ගෙදර තියෙන කුණු ටික බැහැර කරගන්නත් බෑනේ හරියට. කුණු දාන තැනකුත් නෙමෙයි. කුණු දාන්න එපා කියලා බෝඩ් ගහලත් තියෙනවා. ඒ තැන්වල ඒ කට්ටිය මේ දැන් එක දවසක් කුණු තියලා කුණු අයින් කරගෙන යනවා. ඊට පස්සේ දවසේ රෑ අද්දිත් ඒතර කුණු නැහැ. හැබැයි ඊට පස්සේ දවසේ උදේ ආවිල්ලා බලපුවම තව කුණු ගොඩක්. ඒ කියන්නේ ඒ පොඩි වෙලාවක් ඇතුළත මිනිස්සු ගිහලා කුණු දානවා. ඒතොර ඒවා අර හැදෙන්නම ඕන වන්නම් කියන්නේ හැදෙන්න ඕන ආචාර ධර්ම විදිහක් තමයි ඔය දේවල්. අපිට අපේ දේවල් නිසලස බැහැර කරගන්න බැයි නා. ඒක ඇත්තටම ඉතින් තේරුමක් නැහැ නේ. මේ මෑතක වෙච්ච නරකම සිද්ධියක් සීප්පුගුල නුනා. මොකද්ද? අලිය පුච්චලා මැරුවා. හැබැයි ඒ අලිය සාමාන්‍ය අලියෙක් නන් නෙමෙයි. ඒ අලියට ඇස් පේන්නේ නැති අලිය. කීප දෙනෙක් කණ්ඩායමක් එකතු වෙලා තමයි පුච්චලා මැරුවේ. ඒ වගේ දෙයක් කරන්න තරම් අපේ මිනිස්සු සාධිකයි නම් මං හිතන්නේ නැහැ එතනින් එහා දෙවලුත් අපේ මිනිස්සුන්ට කරන්න පුළුවන් ඒ වගේ දෙයක් කරා කියන්නේ. අපේ බුදුදහම තියෙනවනේ අත්තානං උපමං කත්තා කියලා. එතකොට ඒ සතා පුච්චනකොට හරි අපේ මිනිස්සුන්ට දැනුණා නම් ඒ සතාට දැනුණු වේදනාව මමත් කවුරුහරි කට්ටයක් එකතු වෙලා පුච්චද්දි දැනෙනවා කියන හැඟීම ආවනම් මං හිතනවා මේ මිනිස්සු ඒ දේ කරන්නේ නැහැ කියලා. මනුස්සකම කියන ආචාර ධර්ම ඒ මිනිස්සු කවදාවත් අහලා නැහැ. අන්තිමටම කතා කරපුවාම කතා කරන් තියෙන්නේ එහෙම නැත්නම් ආචාර ධර්ම නැති මිනිස්සෙක් කියන්නේ පෞද්ගලටත් බර සමාජයට හිරිහැරයක් වෙන පරිසරයටත් වදයක් වෙන මේ ලෝකේටම බර මිනිස්සෙක්. මිනිස්සුන්ගේ පෞද්ගලික ජීවිතවලට ඇඟිලි ගහන එක, ඒකට පාරේ යද්දී මාර්ග නීති අනුගමනය කරලා විනිතව පාරේ අනේක තැනකට ගියපුවාම Tamanගේ වාරය එනකන් ඉවසන එක, මිනිස්සෙක්ට සමාවෙන්න කියන වචනය පාවිච්චි කරන එක, ඒ දේවල් හරියට ක්‍රියාත්මක කරන එක මදි පුංචිකම නෙවෙයි. තනි තනියම නිවැරදි වෙනකොට සමාජයම නිවැරදිනවා. ඒ විතරක් නෙමෙයි මිනිස්සුනාම හැමදේම දන්නවා වගේ දඟලන එක නතර කරන්න. අනෙක් මිනිස්සුන්ට ගරු කරන්න පුරුදු වෙන්න. මේ වැදගත්ම දෙයක් තමයි සහකම්පනය කියන්නේ. සහකම්පනය කියන්නේ තව කෙනෙක්ගේ දුකේදී තමන් පිහිට වෙන එක. අපි හිතමුකෝ අපි අරන් යන ටොෆී කොලේ වතුර බෝතලේ අපි චානුකයියත් එක මතක් කරා. ඒ දේවල් අපි පරිසරයට බැහැර කරන්න නැතුව ක්‍රමානුකූලව බැහැර කරනවා නම් අපිට කියන්න පුළුවන් අපි පොළොවට බරක් වෙන්නේ නැති මිනිස්සෙක්. රටට බරක් වෙන්නේ නැති මිනිස්සෙක්. ඇත්තටම මේ ආචාර ධර්ම කියලා කියන්නේ අපි දන්නවනේ පොඩි කාලේ ඉඳලා ඉගෙන ගන්නවා ක්‍රිස්තු ධර්මය, බුද්ධ ධර්මය, එක එක ධර්ම. ආචාර ධර්ම කියන්නේ මං කියන්නේ ආගම. මේ ආගම හරියට ඇදහිව්වොත් ලස්සන රටක් හදන්න පුළුවන්. ආචාර ධර්ම කියන ඒවා දෙමාපියෝ හදනවා නම් පොඩි කාලේ ඉඳලා මං හිතන්නේ පාසලකට එවන දරුවා හොඳ ආචාරශීලී දරුවෙක් වගේම රටට වැඩදායි දරුවෙක් ලෙස අපිට එළියට දාන්න පුළුවන්. ආචාර ධර්ම ඉගෙන ගන්න පොඩි කාලේ දෙමාපියෝ ලොකු පිටුහලක් වෙනවා.